ආයුබෝවන් සියලු දෙනාටම සුපුරුදු ලෙසින් ඔයාලා හොඳින් ඇති කියලා සිතනවා. අපි මේ දක්වා කතා කරපු ටික බලුවොතින් අපි ඉස්සෙල්ලාම මෑත කාලීන දේශපාලන ඉතිහාසය කතා කරා. ඊට පස්සේ අපි දෙවනියට කාලීන දැනීම හා දේශීය ප්‍රවණතා කොටස යටතේ ශ්‍රී ලංකාවට අදාළ තොරතුරු කතා කරා. ඊට පස්සේ මහ බැංකුව වාර්තාව කොටස් දෙකක් යටතේ කතා කරා. අද අපි කතා කරන්නේ කාලීන මාතෘකා කිහිපයක් ගැන. මේ දක්වා බලපු කොටස් ඔයාලට පුළුවන් දකුණු පැත්තේ උඩින් තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට බලන්නත් පුළුවන්. හරි. අපේ අද කාලීන මාතෘකා යටතේ අපි ප්‍රධාන මාතෘකා 3ක් කතා කරනවා. ඒවා මේ දවස්වල ගොඩක්ම කතා බහට ලක්වන මාතෘකා. පළවෙනි එක තමයි දිට්ඨාසුලි කුණාටුව, 2 සංචාරක කර්මාන්තය හා 3 IMF ණය ආධාර සම්බන්ධ ප්‍රශ්න. එහෙනම් අපි වැඩි කතා බහ නැතුව අපේ 4 වෙනි කොටස පටන් ගමු. අපි මුලින්ම අද කතා කරන්නේ සංචාරක කර්මාන්තය ගැන. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් ලබා දෙන්න සංචාරක කර්මාන්තයට පුළුවන් වෙලා තියෙනවා. දැනට ආසියාවේ ප්‍රධාන සංචාරක ගමනාන්ත 5 අතරින් එකක් අතරට පැමිණීමටත් ශ්‍රී ලංකාවට හැකි වෙලා තියෙනවා. එම නිසාම මෑත කාලයේ තරඟ විභාගවලදී මේ ආශ්‍රයෙන් ප්‍රශ්න ඇහුවා. එහෙනම් මේ නිසා අපි මුලින්ම සංචාරක කර්මාන්තය ආශ්‍රයෙන් එන ප්‍රශ්න ගැන කතා බහ කරමු. ප්‍රශ්නාංක 1 සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුව දැනට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය කොපමණද? සංචාරකයන් 22,98,987යි. මේ දෙසැම්බර් 25ට අදාළගය. මේ මම ගත්තේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වෙබ් අඩවියෙන්. මේ ගාන ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා එක්සෑම් කාලනකොට වෙබ්සයිට් එක බලලා අදාළ දත්තය යාවත් කාලීන කරගන්න. ප්‍රශ්නාංක 2 සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව මින් පෙර වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති වසර ලෙස සලකනු ලබන වසර වනුයේ කුමක්ද? 2018 වර්ෂයයි. 2018 වර්ෂයේදී මෙරට පැමිණි සංචාරකයන් ප්‍රමාණය 23,33,769ක් ලෙස වාර්තා වෙනවා. ප්‍රශ්නාංක 3 සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව මෙරටට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇති රටවල් 5 පිළිවෙලින් දක්වන්න. ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය සහ චීනය ලෙසයි. ප්‍රශ්නාංක 4 සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2024 වර්ෂයේ මිලියන 2 සම්පූර්ණ කිරීමට මෙරටට පැමිණි සංචාරකයා අයත් වන රට වනුයේ. මෙය 2025 දේශීය ආදායම් සේවා විභාගයේදී අසුන් ලැබූ ප්‍රශ්නයක්. තායිලන්තයයි. 2025 වර්ෂයේදී මිලියන 2 පසු කළ සංචාරකයා අයත් රට වනුයේ ප්‍රංශයයි. ප්‍රශ්නාංක 5 ලංකාවේ දැනට ඇති සංචාරක කලාප ගණන කීයද? ඒ මොනවාද? සංචාරක කලාප 7යි. කොළඹ නගර කලාපය, මහා කොළඹ කලාපය, දකුණු වෙරළ කලාපය, නැගෙනහිර වෙරළ කලාපය, උතුරු ප්‍රදේශ කලාපය, පුරාණ නගර කලාපය හා මධ්‍යම කඳුකර කලාපය ලෙසයි. ප්‍රශ්නාංක 6 ලෝක සංචාරක දිනය කවදාද? මෙය 2025 ඉමිග්‍රේෂන් ලිමිටඩ් එක්සෑම් එකේ අසුන් ලැබූ ප්‍රශ්නයක්. සැප්තැම්බර් 27. හරි. අපි ඊළඟ අපේ දෙවෙනි කොටස තමයි දිට්ඨාසුලි කුණාටුව සම්බන්ධයෙන් අසන ලබන ප්‍රශ්න ගැන. ඔයාලා දන්නවා 2025 වසරේ අගභාගයේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකටම දරුණු විපත් ඇති කිරීමට බලපෑ කාලගුණික විපර්යාසයක් ලෙස අපිට මේ දිට්ඨාසුලි කුණාටුව හඳුන්වන්න පුළුවන්. ඉතින් නැගී එන ආර්ථිකයක් තියෙන ශ්‍රී ලංකාවේ සියලුම ශේෂ සඳහා විශාල බලපෑමක් කිරීමට මේ සමත් වුණා. ජීවිත හානි, අතුරුදහන් වීම, දේපල හානි වගේ සිද්ධ වුණා. ඉතින් නුදුරේ තියෙන එක්සෑම් වල මේ ප්‍රශ්න අහන්න පුළුවන්.
එසේනම් අපි ඒ ආශයෙන් ඇහෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා දැන් කතා බහ කරමු. ප්‍රශ්නාංක 7 මෑතකදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දරුණු විපත් ගෙන දෙමින් හමා සුලිකුණාටුව දිට්වා නමින් නම් කරනු ලැබූ රට වනුයේ. යේමනය. ප්‍රශ්නාංක 8 දිට්වා හදිසි ආපදා තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය මගින් සෞඛ්‍ය ශේෂ්ත්‍රයට අදාළ කරුණු දැන ගැනීම සඳහා හැකිවන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දුන් අතර එම අංකය වනුයේ 1926. ප්‍රශ්නාංක 9 දිට්වා හදිසි ආපදා තත්ත්වය හමුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් හදිසි තත්ත්වයන් දැනුම් දීම සඳහා හඳුන්වා දුන් දුරකථන අංකය වනුයේ 117. ප්‍රශ්නාංක 10 දිට්වා හදිසි ආපදා තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා හඳුන්වා දුන් දුරකථන අංකය වනුයේ 19.04. මෙය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලය මගින් හඳුන්වා දෙන ලදී. ප්‍රශ්නාංක 11 දිට්වා හදිසි ආපදා තත්ත්වය හමුවේ වැඩිපුරම දරුණු හානි ගෙන දෙමින් පිටාර ගැලූ ගංගාව වනුයේ මහවැලි ගංගාව. මේ ආරම්භක ස්ථානය සමනල කන්දයි. ප්‍රශ්නාංක 12 දිට්වා හදිසි ආපදා තත්ත්වය හමුවේ 2016 වර්ෂයෙන් පසු ඇති වූ දරුණතම ගං වතුර තත්ත්වයක් ඇති කරූ ගංගාව වනුයේ කැලණි ගංගාවයි. ප්‍රශ්නාංක 13 හදිසි ගං වතුර වැනි ආපදා තත්ත්ව හමුවේ පැතිර යන මෑත කාලයේ සුලභව කතාබහට ලක් වූ මාරාන්තික රෝගයක් වනුයේ ලෙප්ටොස්පයිරොසිස් හෙවත් මියුන වැළැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය ලෙස ඩොක්සිසයික්ලින් මාත්‍රාව භාවිතා වෙනවා. ප්‍රශ්නාංක 14 ආපදා කළමනාකරණය සඳහා ජනාධිපතිවරයාට පමණක් පැනවීමේ බලය හිමි විශේෂ වූ නීතිය කුමක්ද? හදිසි නීතියයි. මෙය මහජන ආරක්ෂක ආඥා පනතට අනුව පනවනු ලබනවා. ප්‍රශ්නාංක 15 දිට්වා සුලිකුණාටුව හමුවේ වැඩිම පීඩාවට පත් වූ ආසියාතික රට කුමක්ද? ඉන්දුනීසියාව. ප්‍රශ්නාංක 16 දිට්වා සුලිකුණාටුව හමුවේ පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දියාව විසින් ආරම්භ කරන ලද මානුෂීය මෙහෙයුම හැඳින්වනුයේ ඔපරේෂන් සාගර් බන්දු. ප්‍රශ්නාංක 17 දිට්වා සුලිකුණාටුව හමුවේ පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා # ව්‍යාපාරයක් ආරම්භ කර රට වනුයේ මාලදිවයින. ප්‍රශ්නාංක 18 දිට්වා සුලිකුණාටුව හමුවේ පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා විදේශීය රටවල වෙසෙන පරිත්‍යාගශීලීන් මගින් මෙරටට තීරු බදු රහිතව හා ගාස්තු වලින් තොරව භාණ්ඩ එක් රැස් කළ වැඩසටහන හැඳින්වූයේ ඩොනේට් ශ්‍රී ලංකා. මෙහි තොරතුරු ඇතුළත් වූ වෙබ් අඩවිය www.donate.gov.lk ලෙස හැඳින්වෙනවා. ප්‍රශ්නාංක 19 හදිසි ආපදා තත්ත්වය හමුවේ විපතට පත් වූ ශ්‍රී ලාංකිකයන් හට රජය මගින් ලබා දුන් ප්‍රධාන ආධාර වැඩසටහන් 3ක් නම් කරන්න. නිවසක් පිරිසිදු කර ගැනීමට රුපියල් 25000ක්, නිවසක් අහිමි අය සඳහා රුපියල් ලක්ෂයක මුදලක්, නිවස හා ඉඩම දෙකම අහිමි අය සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබා දෙන ලදී.
ප්‍රශ්නාංක 20 ලෝකයේ වැඩිම වර්ෂාපතන ලැබෙන ස්ථානය ලෙස සලකනු ලබන්නේ. ඉන්දියාවේ මෝසින්රාම් ප්‍රදේශයයි. ලෝකයේ තෙත අධිකම ස්ථානයද මෙය වෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 11,800 සිට 12,000ක් පමණ වෙනවා. ප්‍රශ්නාංක 21 හදිසි ආපදා තත්ත්වය හමුවේ විපතටපත් වූ ශ්‍රී ලාංකිකයන් හට සහන සැලසීම සඳහා රජය මගින් ආරම්භ කර ඇති ප්‍රධාන අරමුදල නම් කරන්න. Rebuilding Sri Lanka. මෙහි තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය www.donate.gov.lk ලෙස හැඳින්වෙනවා. ප්‍රශ්නාංක 22 හදිසි ආපදා තත්ත්වය හමුවේ ආපදාවට ලක් වූ පාසල් නැවත ගොඩනැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති වැඩසටහන කුමක්ද? ප්‍රතිෂ්ඨා ක්‍රීඩාවට පත් වූ එක් සිසුවෙක් සඳහා රුපියල් 25,000ක මුදලක් ලබා දෙනු ලබනවා. ප්‍රශ්නාංක 23 ගොඩනැගිලි ඉදිකිරීම නායයන් පිළිබඳ පූර්ව අනුතුරු ඇඟවීම් නිකුත් කිරීම හා ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රධානව කටයුතු කරන ආයතනය කුමක්ද? ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය National Building Research Organisation NBRO ලෙසද හඳුන්වනවා. ප්‍රශ්නාංක 24 හදිසි ආපදා තත්ත්වය හමුවේ ආපදාවට ලක් නොවූ පළාත ලෙස හැඳින්වනු ලබන පළාත නම් කරන්න. දකුණු පළාත. ප්‍රශ්නාංක 25 හදිසි ආපදා තත්ත්වය හමුවේ මෙරටට සහන රැසක් ලබා දීමට කටයුතු කළ මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා නම් කරන්න. S. ජයශංකර් මහතා. ප්‍රශ්නාංක 26 ආපදා කළමනාකරණය සිදු කරන ප්‍රධාන පියවර මොනවාද? අවම කිරීම, පෙර සූදානම, ප්‍රතිචාර දැක්වීම හා යථා තත්ත්වයට පත් කිරීම. mitigation, preparedness, response and recovery. ප්‍රශ්නාංක 27 ව්‍යාපෘතියකට පෙර එම ව්‍යාපෘතිය හරහා පරිසර හානියක් නොමැති බවට තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු වාර්තාව කුමක්ද? මේ 2025 scientific survey exam එකේදී ඇසෙන ලැබුව ප්‍රශ්නයක්. පරිසර සක්්‍යතා අධ්‍යයන වාර්තාව. හරි. අපේ ඊළඟ අවසාන කොටසෙන් අපි IMF ණය පහසුකම් ආශ්‍රිත ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ. ඔයාලා දන්නවා ශ්‍රී ලංකාව ආර්ථිකව බිඳ වැටීම සමග IMF ණය පහසුකම සඳහා ඉල්ලුම් කරනු ලැබුවා. මේ සඳහා ශ්‍රී ලංකාව ඉල්ලුම් කරනු ලැබේ 17 වෙනි වතාවටයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට මේ සඳහා මෙවගින් ප්‍රබල දායකත්වයක් ලබා දෙනු ලැබුවා. ඒ නිසාම මෑත කාලයේ තිබ තරඟ විභාගවලදී මේ සම්බන්ධව ප්‍රශ්න විමසනු ලැබුවා. විශේෂයෙන්ම IRD එකේ රචනා ප්‍රශ්නයක් පවා මේ සම්බන්ධයෙන් විමසුවා. ඒ නිසා අපි අවසාන මාතෘකාව විදියට IMF ආශ්‍රයෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරමු. ප්‍රශ්නාංක 28 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ණය වැඩසටහනේ නම කුමක්ද? විස්තීර්ණ ණය පහසුකම මේ 2025 ඉමිග්‍රේෂන් එක්සෑම් එකේදී අහන්න ලැබූ ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 29 IMF ණය වැඩසටහනෙහි මෙරට ලැබීමට නියමිත ඊළඟ ණය වාරිකය හා එම මුදල කොපමණද? 6 වන ණය වාරිකය හා ඇමරිකානු ඩොලර් මිලියන 340ක්. ප්‍රශ්නාංක 29 IMF ණය වැඩසටහන යටතේ අනුමත වී ඇති වාරික ගණන හා ණය ලබා දීම අවසන් වන කාලය වනුයේ. ණය වාරික 9ක් හා 2027 වර්ෂයේදී. අමතර ප්‍රශ්නයක් බ්‍රෙටන් වුඩ්ස් කුළුණු ලෙස හඳුන්වනු ලබන ආයතන මොනවාද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව. ඉතින් අපේ ප්‍රධාන මාතෘකා තුන යටතේම ප්‍රශ්න කතා කරලා ඉවරයි. මේ වගේම වැදගත් කාලීන මාතෘකා කිහිපයක්
සමගම නැවත අපි වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විභාගවලදී අහෙන්න පුළුවන් වැදගත් ශේෂ තමයි අපි ඔයාලට කතා කරන්නේ. ට්‍රෙන්ඩින් මාතෘකා. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ මේ සම්බන්ධයෙන් ඔයාලා මතක් කරලා තිබ්බා කියලා තිබ්බා. අපිට thank you කියලා තිබ්බා. ඉතින් ගොඩක්ම ස්තුතියි ඔයාලා දාපු කමෙන්ට් වලට. මටත් පුළුවන් විදිහට මම ඒවට රිප්ලයි දෙනවා. ඉතින් විභාගවලදී නිතරම ඇහෙන ශේෂ කිහිපයක් තියෙනවා. ඒක ගැන පොඩි අධ්‍යයනයක් කරලා තමයි අපි වීඩියෝස් ගේන්නේ. ඒ වගේම ඔයාලට උපදෙසක් විදියට එක්සෑම් ඇඩ්මිෂන් එනකන් ඉන්නේ නැතුව දැන් ඔයාලා ඇප්ලයි කරපු විභාග වලට වැඩ කරන්නයි කියලාත් මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි ගොඩක්ම එක්සෑම් වලට වැදගත් වෙන ඔයාලගේ කාලයට උපරිම වටිනාකමක් දීලා අවශ්‍ය වීඩියෝස් ගේන්න ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳෙන සියලු දෙනාටම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. ආයි සුපුරුදු පරිදි මේ වගේ වීඩියෝ එකකින්ම ඔයාලත් එක්ක හම්බ වෙනකම් එතකන් සියලු දෙනාටම සුබ දවසක්.